ආයිබෝන් මම බිඳුනව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ කෘෂිකර්ම උපදේශක ඉනේෂ් චතුරංග අද පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂිත ගෝතුල භෝග වගාවේදී විශේෂයෙන්ම ඔටෝමේෂන් නැත්නම් ස්වයංක්‍රීයව ආරක්ෂිත ගෝතුල භෝග වගා පද්ධතියක් පාලනය කිරීමේ තියෙන වාසි සහාය කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම විශේෂයෙන් මේ ආරක්ෂිත ගෝතුල භෝග වගාවේදී අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අස්වැන්න අඩුවීමට නිවැරදිව භෝගයට අවශ්‍ය පෝෂක සහ ජලය නොලැබීම. එතකොට නිවැරදි අවස්ථාවේ නොලැබීම. මේ වගේම තමයි ගෘහයක් තුල දේශගුණික සාධක පාලනය නිවැරදිව සිදු නොවීම. විශේෂයෙන් උෂ්ණත්වය, ආර්ද්‍රතාවය වගේ දේවල් පාලනය කර ගැනීම සිදු නොවීම. නිසා අපේ අස්වැන්න ගොඩක් වෙලාට අඩු වෙනවා. නමුත් අපිට දැන් ඇත්තටම ස්වයංක්‍රීය පද්ධතියක් තුලින් ඔටෝමේෂන් තුලින් ආරක්ෂිත ගෘහයක් තුල මේ දේවල් අපිට ස්වයංක්‍රීයව පාලනය කරලා භෝගයට අවශ්‍ය විදිහට ජලය පෝෂක ලබා දීම හරහා ඉතා ඉහළ අස්වැන්නක්, ඉතාම ගුණාත්මෙන් වැඩි ඉහළ අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දේශගුණික සාධක අපිට විශේෂයෙන් උෂ්ණත්වය, ආර්ද්‍රතාවය වගේ දේවල් ඔටෝමේෂන් කිරීම තුලින් ස්වයංක්‍රීයව පාලනය කිරීම තුලින් ඉහළ වාසියක් අපට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගෘහයක් තුළ උෂ්ණත්වය අධික වීම, ඒ උෂ්ණත්ව පාලන ක්‍රම වලට පවතින එක්සෝස් ෆෑන්, මිස්ටිං සිස්ටම් වගේ දේවල් ගොවින් ගොඩක් කාල ක්‍රියාත්මක කරන්නේ නැහැ. හයි කරාට පස්සේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද ඒකට වෙලාවක් යනවා. ඒ වගේම ස්විච් ඔන් කරන්න කාලයක් යනවා. ගෘහය තුළට එන්න වෙනවා. නමුත් අපිට දැන් මේ සියල්ල ස්වයංක්‍රීයව පාලනය කරලා අපේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක හරහා මේ දේවල් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ජංගම දුරකථනය හරහා මේ ස්වයංක්‍රීය පද්ධතිය අපිට ඔපරේට් කරන්න. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. භෝගයට අවශ්‍ය වෙලාවදී ජලය සැපීමට, භෝගයට අවශ්‍ය වෙලාවදී පොහොර සැපීම, ඒ වගේම උෂ්ණත්වය, ආර්ද්‍රතාවය පාලනය කර ගැනීමට එක්සෝස් ෆෑන්, මිස්ටිං සිස්ටම් ක්‍රියාත්මක කිරීම, ඩ්‍රිප් ඉරිගේෂන් පද්ධති ක්‍රියාත්මක කිරීම, ඒ සියල්ල අපේ ජංගම දුරකථනය හරහා අපිට කිරීමේ හැකියාවක් තියෙනවා. ආරක්ෂිත ගෝතුල භෝග වගාවේදී විශේෂයෙන්ම පෝෂක පටල තාක්ෂණය, එහෙම නැත්නම් සංසරණය වන ජල රෝපිත වගාව තමයි මම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නේ. විශේෂයෙන් මේ පෝෂක පටල තාක්ෂණයේදී අපේ ගැටලුව තමයි පෝෂක පටල තාක්ෂණය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වන ජල පොම්පය අපි ක්‍රියාත්මක කිරීමට වෙනවා. ඒ කියන්නේ දෛනිකව මේකට ජලය සැපීම සඳහා විශේෂයෙන් මේකෙදී හොඳ රූට් සෝන් එකක් හදාගන්න, මූල පද්ධතියක් හදාගන්න, ඔක්සිජන් සැපීම ඉතාම වැදගත් වෙනවා මේ සංසරණය වන ජල රෝපිත වගාවේදී. ඒතර මේ ඔක්සිජන් මේ වගාවට සැපීම සඳහා අපි විශේෂයෙන්ම ජල පොම්පය ක්‍රියාත්මක කරන අවස්ථාව වෙනකොට ඒක මැනුවල් නැත්නම් අපිට නිතර ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා නම් ගොඩක් වෙලාවට කාර්ය බහුලත්වයත් එක්ක සමහරක් විට වෙලාව නැති වෙන්න පුළුවන්, අමතක වෙන්න පුළුවන්. ඔක්සිජන් දැනිකෘත වුනේ නැත්නම් මුල් පද්ධතිය වේලෙන්න පුළුවන්, වැඩෙන්නේ නැහැ, ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි අපිට මේ ස්වයංක්‍රීය පද්ධතියක් කරා ඔටෝමේෂන් කිරීම තුළින් මේ වගේ පද්ධතියක් අපිට අවශ්‍ය වෙලාවදී, එහෙම නැත්නම් භෝගයට අවශ්‍ය වෙලාවදී ජල පොම්පය ඔන් කරගෙන මේ පද්ධතිය ස්වයංක්‍රීයව ජල පාලනය, එහෙම නැත්නම් ජලයේ ගලා යාම පරිවර්තනය කියන ස්වයංක්‍රීයව කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ බිඳුනව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ මේ හයිඩ්‍රොපොනික් නැත්නම් පෝෂක පටල තාක්ෂණයේ ක්‍රියාත්මක වෙන මේ ස්ථානයේ මේ පෝෂක පටල තාක්ෂණයේ ක්‍රියාත්මක වෙන යුනිට් එක අපි දැන් ඔටෝමේෂන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ස්වයංක්‍රීය පද්ධතියක් බාටපත් කරලා තියෙනවා. ඒ හරහා මේකට ජලය අවශ්‍ය අවස්ථා, ජලය සහ පෝෂක අවශ්‍ය අවස්ථා, විශේෂයෙන් අපි ජලය සමග පෝෂක ලබා දීම සිද්ධ කරනවා. ඒ ජල පෝෂක සැපීම පෝෂක අපේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා වෝටර් පම්ප් එක ඔන් කරලා, වතුර පම්පය ඔන් කරලා මේකට අවශ්‍ය ජලය සහ පොහොර සැපීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකන් ටෙක්නොලොජියක් ඇතුළේ මේ සිදු කරන නිසා මේ ආරක්ෂක ගෝතුල භෝග වගාව නියැලීමට කැමති ඕනම කෙනෙකුට බිඳුනව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයට ඇවිල්ලා මේ පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඒ වගේම මේ පිළිබඳව මේ සවි කර ගැනීමට අවශ්‍ය උපදෙස් තියෙනවා ඒවා, ඒ වගේම අවශ්‍ය දැනුම ඕනම වෙලාවක ලබා ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ ස්වයංක්‍රීය පද්ධතියක් කොහොමද ආරක්ෂිත ගෘහත් තුළ ක්‍රියාත්මක වෙන්නේ, ඒවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද, තමන්ගේ ජංගම දුරකථනය හරහා ඒවා ක්‍රියාත්මක කරගන්නේ කොහොමද, ඒ වගේම භෝගය පිළිබඳ තොරතුරු සියල්ල බිඳුනව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයට ඕනෑම වෙලාවක ඇවිල්ලා ඕනෑම කෙනෙකුට පුහුණුව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපේ විශේෂයෙන් බිඳුනව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් පුහුණුව ආයතනයක්. ඒතර අපි ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙන පුහුණුව ආයතනය හරහා ගොවි ජනතාවට, අපි විශේෂයෙන් ඌව පළාතේ ගොවි ජනතාවට දින දෙකක නොමිලේ පුහුණුවක් ලබා දෙන මේ ආරක්ෂක ගෝතුල භෝග වගාව සම්බන්ධයෙන් ඊට අමතරව ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම කෙනෙකුට විශේෂයෙන් ස්මාර්ට් ජංගම දුරකථන හරහා මේ ස්වයංක්‍රීය පද්ධති පාලනය කිරීම, කොහොමද ස්වයංක්‍රීය පද්ධතියක් සිද්ධ වෙන්නේ කියන එක බලා ගැනීම, ප්‍රායෝගික දැනුම ලබා ගැනීම, අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක සිදු කර ගැනීම හැකියාව ඇති බව මම මේ අවස්ථාවේදී සතුටින් දැනුම් දෙන්න කැමැතියි.